Hi, මම ජානෝ දේශා මම විස්ටෝන් කැම්පස් එකේ ඩිප්ලෝමා 60 බැච් එකේ ස්ටුඩන්ට් කෙනෙක්. අද අපිට ඇවිල්ලා තියෙනවා ඩුබායි ෆේමස් හොටෙල් එකකින් කොමි 1 කොමි 2 පොසිෂන් වලට වේකන්සිස් වගේක් ඇවිල්ලා තියෙනවා. ඒකට මේ දවස්වල අපි කැම්පස් එකේ ඉන්ටර්විව්ස් යනවා. අපිව දැන් ඒ ඩුබායි වල හොටෙල් එකේ ඉන්න ෂෙෆ් කෙනෙක් ඇවිල්ලා ඉන්ටර්වයුව කරනවා. මම දැන් ඒ ඉන්ටර්විව් එකට ෆේස් කරලා එනකම අද මගින් ඉතින් ඇහුවේ සාමාන්‍යයෙන් බේසික් දේවල් ටිකක් තමයි method of cooking mother sources ඒ වගේ දේවල් තමයි ඇහුවේ. ඇත්තටම අපිට මේ ඉන්ටර්විව් එකට ෆේස් කරන්න අපේ කැම්පස් එකේ ෂෙෆ්ලා වගේම ඉංග්‍රීසි ඩිපාර්ට්මන්ට් එකේ ලොකු සහයෝගයක් හම්බුණා. ඔයාලට කියන්න තියෙන්නේ විස්ටෝන් ආයතනයට එන්න ඇවිල්ලා ඔයාලත් මේ opportunities ලබා ගන්න. Thank you. Hi, මම තෙරුණ සසින්ත මම ස්ටෝන් ආයතනයේ ඩිප්ලෝමා 59 බෙච් එකේ ඉන්නේ. අපිට ඩුබායි ඔපචුනිටි එකක් හම්බෙලා තියෙන කිචන් කොමි 3 and කොමි 1. අපි ඒකට තමයි දැන් අද ඉන්නේ ඉන්ටර්වයුව එකට. අපි ඒකට ප්‍රෙපෙයාර් වෙලා ඔක්කොම කරලා තිබ්බේ ගොඩක් ලොකු සපෝට් එකක් හම්බුණා කැම්පස් එකෙන් චෙෆ් ලගෙනුයි ස්ටාෆ් මෙම්බර්ස් ලගෙනුයි ගොඩක් සපෝට් එකක් හම්බුණා. ඉතින් මම දැන් ඉන්ටර්වයුව එකේ දැන් එඩිට ආවේ මම ෆේස් කරලා ඉන්ටර්වයුව එකට. ඉන්ටර්වයුව එක කරේ ඩුබායි වලින් ආපු හොටෙල් එක චෙෆ් කෙනෙක්. එයා තමයි අපේ ඉන්ටර්වයුව එක ගත්තේ. ලොකු hard questions මුකුත් තිබ්බේ නෑ. අපිට normal answers ආවේ like introduction yourself, why should I hire you, recipe එකක් ඇහුවා අනිවාර්යයෙන්. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බේ. අපිට කිසිම issue එකක් බයක් තිබ්බේ නෑ. මොකද staff එක අපිත් එක්ක ගොඩක් friendly විදිහට හිටියා. සතියක විදිහට CV sessions, interview skills, English barrier මට පවා English හොඳට improve කරලා හැදුවා. මේ නිසා කිසිම issue එකක් බයක් තිබ්බේ නැහැ. අපිට මේ වගේ ආයතනයේ ගොඩක් opportunities ලැබෙනවා. වින්ස්ටෝන් එකෙන් ගොඩක් එක විදිහට රටවල් වලට යන ගොඩක් opportunities හම්බ වෙනවා. ඒ වගේ ලංකාවෙම දේශීය හොටෙල් වලට ගොඩක් දානවා කිසිම බයක් නැතුව. experience non experience දෙගොල්ලන්ම දානවා. So this diploma would help me our progress and personal life and success of future career. So I'm telling please come and join us.